නමුත් අරස දන්නවා මේක එක මට්ටම් වල මේ එක එක්කෙනාට දැනෙන්නේ කියලා. ඉතින් අත ඔබ යායුතු මාවත ලිපිනේ දැන් ඔබට දැනෙනවා. ඔබ කොතනද යන්නේ කියලා. ඇයි ආරස කිව්වේ මල් පූජා කරන්න. ඇයි ආරස කිව්වේ බුදු පහන දැල්ලා හදවතේ දැල් වෙනවා ආලෝකයක්. ඒකයි ඔබ දාන්නේ බාහිරින් කිය. ඔබට හදවතේ දැනෙන ආලෝකය ඔබ නේ දැල්වනවා නේද? එතකොට ඔබ බාහිරින් දැල්වලා තියෙන ඔබේ හදවතේ දැනෙන ආලෝකයමයි. ඔබ වටපිට බලනකොට හැමතැනම ඉන්නේ මිනිස්සුනේ. ඔබ මිනිස්සෙක් නෙමෙයි. ඔබ තුල ඔබ අභ්‍යන්තරයෙන් ඔබ පරිවර්තනය වෙලා නම් ඔබේ ඝන සංඥා සුකුම වෙලා. එන ඔබ ඉන්නේ දිව්‍ය ලෝකේ. ඒක කාටවත් නැති කරන්න බෑ. ඔබේ දිව්‍ය ලෝකේ කාටවත් ඔය වචන කියලා ඕවාද කරලා ඕවා කියලා නැති කරන්න බෑ. ඒක ඔබ අත්දකින එක. රහතන් වහන්සේ තෙල් කටාරමේ දාලා නැටෙව්වත් රහතන් වහන්සේගේ ස්වභාවය කාටවත් නැති කරන්න බෑ. ඒ වගේම තමයි මේ මාර්ගය තුල යන යෝගාවචරයේ ඉද වික්‍රය වික්කු මේ ශාසනය තුල ඒ සෝතාපන්න මහත්ඵල උතුමන් වහන්සේලා ඒ අනාගාමි උතුමන් වහන්සේලා කවදා නැති කරන්න බෑ. ඒ රහතන් වහන්සේලා කවදාවත් නැති කරන්න බෑ. ඒකට හේතුව ඒ මහත්ඵල උතුමන් වහන්සේලා ඒකාන්තයෙන් ඉවතයි. ඔවුන්ගේ නිවන කිසි කෙනෙකුට නැති කරන්න බෑ. ඔවුන් නියත සම්බෝධි පරායනයි කියන්නේ. ඒකාන්තයෙන්ම නිවන් දකිනවා. පුදුමාකාර කතාවක්. නමුත් ඒක සත්‍යයි. මේ යුගයේ ඒ භාග්‍යවන්තයින්ට බුද්ධෝත්පාද දේශනා මුණ ගැසෙයි. ඔවුන් නිවනින් සැනසෙයි. දවසින් දවස ටිකෙන් ටික ඔවුන් නිවනට ලං වෙයි. හෙට උපදින දරුවා ඒ සැනසීම අත්දකියි. ඒ ගොඩක් වටිනවා කොට. ඒක හැමෝටම දායකයක් වෙනවා. නේ. එහෙම නේද ඉතින්? එහෙමයි අරණාස. අරණාස මේ සත්‍ය ධර්මයේ අවදි වෙලා ඉවරයි. අර පිටකවරේ අපි ඉස්සර කියවනේ අරණාස. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යහපත් පැවැත්ම ගැන ඔක්කොම යහපත් දැකීම යහපත් ක්‍රියාවලියේ දැන් පිටු පෙරළුණ ආරණාස පිටුවෙන් පිටු ඔබ වහන්සේ අද ආශ්චර්යමත් විදිහට ඒක පෙන්වා දුන්නා මේ ඒ 10ම පෙන්නවා දසාංක ආරියෂ්ඨාංග මාර්ගයේ ඒකට ඔක්කොම එකකින් විස්තර කරාරින් හස දැන් ඒක මතු පරපුරට මහත් වූ දායාදයක් වෙනවා ආරියන් හස මේ සත්‍ය දකින්න මේ නිවන් මගමයි එතන කියන එක මේ නිවන් මග යන ප්‍රායෝගික නිවන් මග ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ අපූර්වට අද ලස්සනට අර වහන්සේ කියවනේ මලේ ප්‍රතිවිහිදෙනා වගේ අද පෙන්වා දුන්නා ආරණහස හරිම ආශ්චර්යයි. ඉතින් ඒක අත්දකින්න අයත් බොහෝම ඇති කියලා අපි හිතනවා ආරණහස මේ දේශනාව ඔස්සේම එහෙම ආරණහස වහන්සේට නමස්කාර වෙනවා ආරණහස. එහෙමයි. ඇත්තටම ගොඩක් අය මේ මාර්ගය ගැන වම ගොඩක් අය කතා කරේ ඇත්තටම අර තමන් අර අහන ධර්මයේ තුළ තියෙන පුංචි වචනයක්. නමුත් තමන්ට දැනෙන එකයි වැදගත් වෙන්නේ. ඇත්තටම ඉස්සලම තමන් අර සත්‍ය ඥානෙ. ඔබ සත්‍ය ඥානෙ කිව්වත් මම ඒක දන්නේ නැහැ. සම්මා දිට්ඨිය කිව්වම ඒක ගොඩක් වටිනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියනට ඒ දස්සන සමන්නාගතයි කියන තැන ගොඩාක් වටිනවා. සම්මා දිට්ඨිය ගොඩාක් වටිනවා. අතර මිත්‍යා දෘෂ්ටිය ගොඩක් අය ඉන්නේ. ගොඩක් අයට මේ මොහොතේ දැනෙන සැනසීම නැහැ. ඉතින් හරි අසරණයි සමාජය. ඒ අතර බොහොම වාග්යවන්තයි, බොහොම වාභාග්‍යවන්තයි මේ ධර්ම ශ්‍රවණය කරන අය. බුද්ධෝත්පාද දේශනා කියන්නේ නූතන නිවන් දොරටුව. ඒක ඒකාන්තයි. ඒ තුළ නිවන ඇත්තටම තියෙනවා. ඒ නිවන් මඟ විතරයි. ඉතින් මේක නිකන් අතිශෝක්තියක් නෙමෙයි, නිකන් කටේ තිබුණට කියනවා නෙමෙයි. මේක යථාර්ථය.
ඒක යථාර්ථයක් නොවේ නම් අර මෙච්චර කාලයක් මම කියන්නේ නැහැ. අපිට අනිත් අය වගේ නිකන් මේ ස්ටේජ් ගහලා එහෙම නැත්නම් චරිත හදන්නේ මතස් නැහැ. අපි එදා වගේමයි අදත් හැමදාම හිටියේ එක විදිහට. මුකුත් එපා. සැනසීමයි ඔබට ඕනේ. ඒ සැනසීම තුළ තියෙන. ඒ ධර්මයේ වැදගත්. බුදුන් වහන්සේ ලෝකෙට පිළිකරන නිර්මල පිරිසුදු ශ්‍රී සත්‍ය අද ඔබට එනවා. ඒ බුද්ධෝත්පාද දේශනාව. ගෞතම බුදු සාසනේ නැවත පිබිදීමයි කියව එකයි. ඒක අපිට ප්‍රත්‍යක්ෂයි. අපිට නෑ සකසංකා. අපිට නෑ. අපිට පොඩ්ඩක්වත් අපම රේණුවක්වත් ඒ කියන දෙයක් ඉතුරු වෙලා නෑ. එහෙම නැත්නම් මේ ධර්ම මෙහෙම දේශනා කරන්නේ කරන්නේත් නෑ. එහෙම අපිට දැනුණා. අපි මුලින් ධම්ම කිව්වා අපි දේශනා කරන්නේ ප්‍රත්‍යක්ෂයක්. අපි දේශනා කරන්නේ ප්‍රත්‍යක්ෂයට කොහොමදපත් වෙන්නේ? අපේ අත්දැකීම් මොනවාද? ඒ අත්දැකීම් ඔබටත් ලැබෙවි. ඒ මගේ යන අයට ඒ මන්සන්දි හමු වෙයි. ඒ තුළ යත්සන්සිනා. ඒක. හොඳයි අපි හෙට දවසේ නැවත මුණ ගැහෙමු. හැමෝටම මාර්ගයට පිළිපන්න වෙලා මාර්ගය හඳුනගෙන නිහඬව නිහතමානීව කටයුතු කරන්න ශක්තිය දැහැල්ල ලැබෙනවා. හැමෝටම නිවනින් සම්පූර්ණ බන්ධාක්. හොඳයි සර්.